දරුවත් එක්ක පළවෙනි දවසේ වැඩ කටයුතු කරලා ඒ දරුවා පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබාගෙන තමයි මම තීරණය කරන්නේ කෝස් එකට දරුවව ගන්න පුළුවන්ද බැරිද කියන එක. මොකද මට මේක හොඳ අවුට්පුට් එකක් දෙන්න ඕනේ. ඒක නිසා. ඉතින් එතකොට ඒ විදියට දරුවට ඒ වයස්වලදී පටන් ගන්න පුළුවන් මේ කෝස් එක. ඊට අමතරව 5 වසර ශිෂ්‍යත්වයේ අවසන් කරපු දරුවන්ට මේක ඉතාම හොඳයි. ප්‍රී A1 ස්ටාර්ටර්ස් ලෙවල් එකකින් පටන් ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. මොකද ඒගොල්ලන්ට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක ගොඩාක් මගේ හැරිලා තියෙන දරුවෝ පිරිසක් තමයි ඒගොල්ලෝ. ඉතින් එතකොට ඒ අයට ස්ටාර්ටර්ස් එකකින් පටන් ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. මොකද ස්ටාර්ටර්ස් මූවර්ස් ෆ්ලයර්ස් කියන ස්ටේජස් 3 කම්ප්ලීට් කරන්න අවුරුදු 7 සිට 13 දක්වා දරුවන්ට පුළුවන්. ඉතින් එතකොට වයස තියෙනවා. එතකොට එයාලට හිමින් එක පටන් අරගෙන කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. ඊටාම හොඳට කියන්නේ 3 වසරෙන් පටන් අරගෙන ඊට පස්සේ 5 වසර වෙනකොට ෆ්ලයර්ස් ලෙවල් එකත් ඉවර කරන දරුවෝ ඉන්නවා. ඉතින් එතකොට මේ කෝස් එකක් පටන් ගනිද්දී මේ කෝස් එකකට සම්බන්ධ වෙද්දී සම්පූර්ණයෙන්ම බලපාන්නේ දරුවගේ දැනට තියෙන ඉංග්‍රීසි දැනුම මට්ටම. සහ මෙතනදී මම ඔන්ලයින් කෝස් එකක් නිසා මම අර කාරණා මම සඳහන් කරපු කාරණාවල් බලනවා. මොකද දරුවට කැමරා එක ඔෆ් කරන්නේ නැතුව ගුරුවරයාත් එක්ක දිගට පැය දෙක කාලයක් වගේ ඉඳගෙන අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පුළුවන්ද? ඒ කියන දේවල් ගැන මම පොඩ්ඩක් සැලකිලිමත් වෙනවා. පොඩ්ඩක් නෙවෙයි හොඳටම. මොකද මට සාර්ථක දෙයක් දෙන්න ඕන. කියන්නේ පරිපූර්ණ දෙයක් දෙන්න ඕනේ. නැත්නම් අපි කියන්නේ දෙමව්පියෝ වියදම් කරන මුදල අපත යනවා. ඒක නිසා ඉතින් අය මොන දේ කරන්නත් දරුවා ගුරුවරයාත් එක්ක සම්බන්ධතාවය තියෙන්න එපා. එතකොට ඒ සම්බන්ධතාවය අර ගොඩනගා ගන්න පුළුවන් එකම ඔන්ලයින් ක්ලාස් එක එකම මාධ්‍ය තමයි කැමරාව සහ මයික්‍රොෆෝන් එක. එතකොට ඒ දෙකෙන් දරුවව සම්බන්ධ වෙන්න ඕනේ. නැත්තම් ගුරුවරයාට කිසිම හෝල්ඩ් එකක් නැතුව යනවා දරුවගේ. එතකොට මෙතනදී ඒ විදිහට තමයි ප්‍රී A1 ස්ටාර්ටර්ස් ලෙවල් එක එකෙන් පටන් අරගෙන ෆ්ලයර්ස් ලෙවල් එක දක්වා යන. ඊට පස්සේ අවුරුදු 13න් උඩ දරුවන්ට ඊට පස්සේ වෙනම කෝසස් තියෙනවා එතනින් උඩ කෝසස් තියෙනවා ඉතුරු ස්ටේජස් ටික ෆලෝ කරන්න. මම ගොඩක් වෙලාවට මේ ඇත්තට මේ Zoom මීටින් එක කරන්නේ ස්ටාර්ටර්ස් ලෙවල් එකට සම්බන්ධ වෙන්න ඉන්න දරුවන්ගේ දෙමව්පියන්ට. ඒක නිසා මම ඒක විශේෂයෙන්ම ස්ටාර්ටර්ස් එක ගැන සඳහන් කරේ. එතකොට අනිත් කාරණය තමයි දැන් මම ඉස්සර වෙලා කතා කරා පරිපූර්ණ භාෂා අධ්‍යාපනයක් ගැන. එතකොට දැන් මම එක සැරයක් දැන් මම මුලින්ම කරන ඉන්ට්‍රොඩක්ටරි සෙෂන් එකේදී දරුවන්ට මම වර්ක්ෂීට්ස් ෂෙයා කරා. එතකොට එක අම්මා කෙනෙක් කියපු දෙයක් තමයි මේ වර්ක්ෂීට්ස් දැන් එයාගේ දරුවා 5 වසර ස්කෝලර්ෂිප් එක්සෑම් එක ඉවර වෙච්ච ගමන් දරුවෙක් මේ වර්ක්ෂීට්ස් 2 වසරේ හරි 1 වසරේ හරි දරුවෙකුටත් කරන්න පුළුවන් නේද කියන කාරණය. එතකොට මෙන්න මෙතනදී මේ කෝසස් සම්බන්ධයෙන් තියෙන අවබෝධයේ ගැටලුවක් තමයි එතනදී තියෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපි පාසලේදී සිදු කරන ඉංග්‍රීසි අධ්‍යාපනය සහ ඒ ලබා දෙන එක්සෑම්ස් ටර්ම් ටෙස්ට් එක හරි මොන හරි ඒ දේවල් වලදී දරුවගේ අධ්‍යාපනයේ මට්ටම හැකියා භාෂා කුසලතාවය මැන බලන්නේ ගොඩක් වෙලාවට පොඩි පේපර් එකකින් ගොඩක් වෙලාවට රයිටිං තමයි කරන්න තියෙන්නේ. එතකොට අනිත් ස්කිල්ස් මැන බැලීමක් සිදු වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් දැන් අපිට ස්ටාර්ටර්ස් ලෙවල් එකේ සත්තුන්ගේ නම් තියෙන පාඩමක් තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට ගත්තොත් duck, cow, fish, frog,
mouse, horse, sheep ඒ වගේ අපි ඔය දැන් ඔය සත්තුන්ගේ මං කියපු නම් ටික තියෙනවානේ. එතකොට ඔය අපි බලන්න ඕනේ ඔය ගොඩක් වෙලාවට අපිට පේපර් එකක වෙන්නේ දැන් ඔය සත්තුන්ගේ නම් ටික ගොඩක් වෙලාවට හිස්තැන් පිරවීමේ ක්‍රියාකාරකමකට එන්න පුළුවන්. එහෙම නැත්නම් සත්තුන්ගේ රූප දීලා ඒවා හඳුනගෙන ඒ අදාළ සතාගේ නම යටින් ලියන්න. ඔන්න ඔය වගේ පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක්නේ පේපර් එකක එන්නේ ටර්ම් ටෙස්ට් එකකට හරි මොනවා හරි. එතකොට ඒක නෙමෙයි ඇත්තටම භාෂා කුසලතාවය කියලා කියන්නේ දරුවෙක්ගේ. එතකොට අපි බලන්න ඕන මේ වචන ටික යොදාගෙන දරුවට කතා කරන්න පුළුවන්ද වාක්‍ය දෙක තුනක් හරි. මේ වචන ටික යෙදිච්ච මොනවා හරි හඬපටයක් තියෙනවා නම් ඒකෙන් මොනවා හරි යම්කිසි දෙයක් කියනවා නම් ඒ කියන දේ අවබෝධ කරගන්න දරුවට හැකියාව තියෙනවද listening skill එක. ඊළඟට මේ වචන ටික එකතු කරගෙන දරුවට වාක්‍ය 3-4ක් ලියා ගන්න පුළුවන්ද? එතකොට කියන්නේ ප්‍රශ්න අර වගේ ප්‍රශ්නයකට උත්තර ලිවීමේ හැකියාව විතරක් නෙමෙයි භාෂා කුසලතාවය කියන්නේ. ගොඩක් වෙලාවට දෙමාපියන්ට අර වැරදි වැටහීමක් එන්නේ මෙන්න මෙතනදී. ඒගොල්ලෝ හිතන්නේ මොනවා හරි අර ප්‍රශ්න එක්සෑම් එකකදී අහන ප්‍රශ්න ටිකකට උත්තර ලිවීමේ හැකියාව තිබුණ පමණින් දරුවගේ භාෂා හැකියාව පරිපූර්ණයි කියලා. එහෙම කියන්න බෑ. දැන් ගොඩක් වෙලාවට මේ දැන් අපේ පාසල් පද්ධතිය හරහා එළියට එන දරුවන්ට ගොඩක් වෙලාවට මේ ගොඩාක් කෝසස් තියෙනවා ෆලෝ කරන්න. දැන් දරුවන්ගේ මේ කුසලතාවන් වල අඩුපාඩු හඳුනාගත්තු අය විසින් නිර්මාණය කරපු ගොඩාක් කෝසස්. දැන් ස්පෝකන් ඉංග්ලිෂ් හරි ඊට පස්සේ දැන් එළියට එන දරුවෙක්ට ලියුමක් ලියා ගන්න බැහැනේ. ඉන්ටර්විව් එකකට ෆේස් කරගන්න බෑනේ. ඒ අඩුපාඩු ටික දන්නවා. මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කට්ටිය දන්නවා. එතකොට ඒවට කෝසස් හදලා තියෙනවා. ඉතින් එතකොට මේ භාෂා අධ්‍යාපනය කියන එකේ හිදසක් තියෙනවා කියන එක අපි හැමෝම දන්න කාරණාවක්. එතකොට මේ හිදස ඇති වෙන්නේ ඇයි? අර පරිපූර්ණ අධ්‍යාපනයක් වෙන්නේ නැති නිසා. ඉතින් එතකොට එතනින්ම අපිට තේරුම් ගන්න පුළුවන් නේද? මෙතන යම්කිසි අඩුවක් තියෙනවා. ඇයි අර වගේ දේවල් නිර්මාණය වෙලා තින්නේ? මේ පාසල් පද්ධතියෙන් එළියට එන දරුවන්ට මේක මේ පුංචි කාලේ ඉඳලා මේක දරුවන්ගේ හැදිලා නැහැ. අනිත් කාරණේ තමයි මේ අවුරුදු කියන්නේ අවුරුදු 6 13 අතර කාලය කියන්නේ දරුවෙක් වැඩිවියටපත් වීම වෙනකන් ඒ කාලය කියන්නේ භාෂා අධ්‍යාපනය දරුවෙක්ට උපරිමයෙන් කරන්න පුළුවන් කාලයක්. දරුවන්ගේ උපතින්ම අරගෙන ඇවිල්ලා තියෙන හැකියාව උපරිමයෙන් භාෂාව ඉගෙන ගැනීම සම්බන්ධව උපතින්ම අරගෙන ඇවිල්ලා තියෙන හැකියාව ඔයගේ හැම දරුවෙකුටම තියෙනවා. හැකියාව උපරිම මට්ටමකින් ක්‍රියාකාරී වෙන වයසක් තමයි මේ වයස් කාණ්ඩය. එතකොට එතනදී අපි දැනගන්න ඕන දරුවට හොඳ අධ්‍යාපනයක් කියන්නේ quality education එකක් දෙන්න භාෂා අධ්‍යාපනය සම්බන්ධව. මම කියන්නේ ඉංග්‍රීසි භාෂාව විතරක් නෙමෙයි ඕනම සිංහල හෝ වේවා ටැමිල් හෝ වේවා වෙනත් භාෂාවක් හරි ඒ වයසේ විශේෂයි දරුවන්ගේ හැකියාව උපරිමයි භාෂාවන් ඉගෙන ගන්න. ඉතින් එතකොට ඒ කාලය අපතේ යවන්නේ නැතුව නිසි විදියට යොදවන්න පුළුවන් නම් තමයි ඊටාම සුදුසු. එතකොට මම කියන්නේ දැන් තවද කාරණයක් තියෙනවා. දැන් දෙමව්පියෝ බලනවා හරි එයාලා හිතනවා මගේ බබාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒක නිසා මේ ස්ටාර්ටර්ස් මූවර්ස් ඒවා ඕනේ මම ලොකුම ලෙවල් එකෙන් පටන් ගන්නවා කියලා. එතකොට එහෙම දෙයක් නැහැ. එතකොට මේක කතා කිරීමේ හැකියාව තිබුණා කියලා අපිට එහෙම කියන්න බෑ. එහෙම කියන්න බෑ. මොකද එක පිළිබඳ මම මෙතනදී දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ.
අපි මේ මේ ස්ටෙප්ස් ස්කිප් කරන්න හදනවා. ඉතින් මම කියන්නේ සමහර වෙලට එක ස්ටෙප් එකක් ස්කිප් කරන්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් සමහරලාට අපි ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න ග්‍රේඩ් 5 වගේ දරුවෙක් ගත්තොත් කෙලින්ම ෆ්ලයර්ස් එකෙන් පටන් ගන්න පුළුවන්. හැබැයි වෙනත් දරුවෙකුට ඒක වෙනස් වෙන්න පුළුවන්. මොකද මෙතනදී භාෂා හැකියාව කියන එක දරුවගේ වයසත් එක්ක සමගාමීව යන කාරණයක් නෙමෙයි. මෙතනදී අපි බලන්න ඕනේ ඒ අවස්ථාවේදී දරුවගේ තියෙන හැකියාව. අර ඒරියාස් හතරෙන්ම reading, writing, listening, speaking කියන කාණ්ඩ හතරෙන්ම ඒරියාස් හතරෙන්ම කොච්චර ප්‍රමාණයකට දරුවගේ දැනුම තියනවද කියන එක. ඉතින් අර හරි ලෙවල් එක තෝරගෙන එතන ඉඳලා ඉස්සරහට යන්න පුළුවන් ලස්සනට දරුවට. ඉතින් මම හිතනවා මම දැන් ප්‍රකාශ කරපු කාරණා ටිකත් එක්ක ඔයාලට යම්සි අවබෝධයක් එන්න ඇති කියලා මේ කෝසස් සම්බන්ධයෙන්. මේක ඇත්තටම මේ මම කරේ මේ කෝසස් ගැන අවබෝධය අඩුවෙන්ම තියෙන පිරිසට. කියන්නේ මේක ගැන තීරණයක් ගන්න මේ වගේ කෝස් එකක් ෆලෝ කරනවද නැද්ද කියලා තීරණයක් ගන්න තමයි මම මේක කරේ. ඊට අමතරව මේ හැම ලෙවල් එක මට සඳහන් කරන්න බලන හැම ලෙවල් එකක් අවසානයේදීම කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් කරන එක්සෑම් එකකට අපිට දරුවව සික් කරන්න පුළුවන්, දරුවට සික් කරන්න පුළුවන්. එතකොට ඒකේ හරහා තමයි සහතිකය කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකෙන් නිකුත් කරන්නේ. ඒ සියලුම විභාග ප්‍රශ්න පත්‍ර ඔක්කොම දැන් විභාග මධ්‍යස්ථානයක දරුවා විභාගයට මුහුණ දුන්නට ඒ සියලුම දේවල් කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකට යවනවා. එයාලා තමයි පේපර් මාකින් කරන්නේ, ලකුණු රිලීස් කරන්නේ ඔක්කොම යුනිවර්සිටි එකෙන් තමයි කරන්නේ. එතකොට හොඳ විනිවිද භාවයකින් තමයි මේ වැඩ ටික කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ ගැන ගැටලුවක් ඇති කරගන්න දෙයක්වත් නැහැ. එතකොට මේ සම්බන්ධය කියන්නේ දැන් මේ මගේ මේක බලලා තමුන්ගේ දරුවව ජොයින් කරන්න මේ කෝස් එකට ජොයින් කරන්න ඕනි කියලා ආසාවක් ඇති වෙච්ච පේරන්ට් කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් එකක් දාන්න. මම ක්ලාසස් වල ටයිම් එක සහ ක්ලාස් ෆී එක්සෑම් ෆී එක සම්බන්ධයෙන් අපිට මට දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ වියදම් සම්බන්ධයෙන් හම්සි රෆ් අයිඩියා එකක් දෙන්න පුළුවන්. ඒවා දැනගන්න අවශ්‍ය නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න. එතකොට මම ඒකට පිළිතුරු එවන්නම්. ස්තුතියි.